ඉතින් මේ මගේ channel එකේ දාන first video එක guys video එක බලන ඔයාලගෙන් ඉල්ලන්න පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ channel එකේ යනවා giveaway එකක් ඒ giveaway එක ගැන විස්තරත් මම video එක අන්තිමට දාලා තියන්න video එක අන්තිමටම බලන්න එහෙනම් thumbnail එකේ තියෙන විදිහට අපි යමු video එකට කොහොමද account එකට V-badge ගන්න කියලා 2023 5:30 ගරිනලාගේ අලුතෙන් ආපු අප්ඩේට් එක ගැන එයාලගේ official website එකේ post එකක් දාලා තියෙනවා අපි Free Fire account එක හදලා තියෙන Facebook හරි Google හරි account එකකට නම් ඒ account එකේ තියෙන photo එක කියන්නේ profile photo එක අපේ game එකේ profile photo එකට add කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ tricks එකෙන් පොඩි වැඩක් කරලා අපිට පුළුවන් යාළුවන්ව පුදුම කරන්න අපිට V-badge එක අපේ account එකට add කරගන්න. ඉතින් මේකට ගන්න තියෙන පොඩි app එකක් තියෙනවා download කරන්න. ඉතින් මේ app එකේ නම තමයි PixArt. ඉතින් මේ app එක ලොකු MB ප්‍රමාණයක් වෙන්නේ MB 30ක් 40ක් වගේ තමයි වෙන්නේ. මේ app එක ඔයාලට පුළුවන් Google Play Store එකෙන් හරි Apple Store එකෙන් හරි download කරගන්න. ඉතින් download කරගත්තාට පස්සේ මම තව link එකක් දාලා දෙන්න description එකේ. ඉතින් මේ link එකේ තියෙන photo දෙකක් ඇති. ඒ photo දෙක download කරලා තියාගන්න. ඉතින් ඒක download කරලා තියාගෙන අපි යමු app එක ඇතුළට. ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා දම් පාට plus mark එකක් තියෙන icon එක. ඉතින් මේ icon එකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ එතනින් ඇතුළට ගියාම all albums යට තියෙනවා see all කියන icon එකක්. මේ icon එක ඇතුළට ගියාම ඔයාගේ gallery එකේ photos වලට යනවා. ඉතින් අර අපි download කරගත්ත photos ටික ඔයාලට පෙන්නයි. ඉතින් මේ Sakura logo එක තියෙන photo එකට එකපාරක් click කරගන්න. ඉතින් click කරගෙන ඉවරලා ලස්සනට මේ photo එක crop කරගන්න ඕනේ. ඒ කියන්නේ සුදු පාට පසුබිමක තමයි මේ අලු පාට photo එක තියෙන්නේ. ඉතින් මේකේ හතර පැත්තෙන් crop කරලා ලස්සනට හදාගන්න photo එක. ඉතින් photo එක ලස්සනට හදාගත්තට පස්සේ අපිට තියෙන V-badge එක add කරන්න මේක ලස්සනට crop කරගන්න ඕනේ. මොකද හතර පැත්තෙන්ම අලු පාට පසුබිම විතරක් පේන්න අනිත් සියලු ඒවා crop කරලා අයින් කරගන්න ඕනේ. ඉතින් crop කරගත්තට පස්සේ මෙතන next deal කරලා ඊළඟට ඔයාලට යට ඇති border කියලා එකක්. ඉතින් මේ border කියන icon එකට click කරලා ඉවරලා border එකේ උඩම තියෙන rule එක 10ට විතර දාගන්න 10ට 12ට වගේ. ඊට පස්සේ දෙවෙනියට තියෙන එක 0 කරගන්න. ඊට පස්සේ තුන්වෙනියට තියෙන එක 5ට විතර දාගන්න. ඉතින් මේක මම දාලා ඉවරලා apply දෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන යට තියෙන task bar එකක් වගේ එකක් තමයි එතන තියෙන add photos කියලා මේ add photo එක click කරගෙන අර link එකේ තියෙන අනිත් photo එක V-badge එකේ PNG එක add කරගන්න. ඉතින් මේක add කරගත්තා පස්සේ මේක edit කරගන්න ඕනවා සාමාන්‍ය පොඩ්ඩක් ලොකු කරගෙන මේක මේ මම වීඩියෝ එක තියෙන දේ මේ විදිහට ලොක් කරගන්න මේ ප්‍රමාණයට. ඒ ලොක් කරගෙන ඉවරලා මේක දකුණු පැත්තේ කෙළවරට අරන් ගිහලා උඩින්ම තියාගන්න. ඉතින් උඩින්ම තියාගත්තා පස්සේ ඔයාලට පේන ඇති V-badge එකේ උඩ තියෙන කෙළවර අර සුදු පාට ෆොටෝ එකෙන් ටිකක් එළියට පැන්න විලා වගේ තියෙනවා. ඒ විදිහටම තියාගන්න. තියාගෙන ඉඳලා මේක මෙහෙම apply දීලා save කරගන්න. ඉතින් save කරගත්තාට පස්සේ ඔයාලට තියෙන කෙලින්ම වගේ Facebook account එකට යන්න. ඉතින් Facebook account එකට ගියාට පස්සේ Facebook account එකේ වගේ profile picture තියෙන එකට යන්න. ඉතින් profile picture එකට දැන් ඔයාලට තියෙන download කරගත්ත photo එක මම මේ add කරලා තියෙන විදිහට මේ වගේ add කරගන්න. ඉතින් ඔයා හදලා තියෙන Google account එක යනවා. Google account එකේ photo එක මේක add කරගන්න. ඉතින් මේ විදිහට add කරගත්තාට පස්සේ මේක save දෙන්න. ඉතින් save දුන්නාට පස්සේ ඔයාලට පේනවා වගේ profile picture එකට මේක save වෙනවා. ඉතින් ඊළඟට ඔයාලට තියෙන game එකට පස්සේ ඔයාගේ profile එකට එකපාරක් click කරගන්න වම් පැත්තේ උඩම තියෙන එක. ඉතින් click කරගත්තාට පස්සේ ඔයාගේ profile picture එක උඩ එකපාරක් ආයෙ click එකක් දාගන්න. ඉතින් click එකක් දාගත්තාට පස්සේ friends ඔයාලට පෙන්නනවා Facebook වල ඔයාගත් එක්ක add කරගත්ත photo එක Sakura logo එක උඩ අයින V-badge එකත් එක්ක ආයෙ පෙන්නනවා අපිට. ඉතින් ඒක උඩ එකපාරක් click එකක් දාගන්න. ඉතින් ඔයාලට පේනවා ඔයාගේ profile එකට add වුණා V-badge එකත් එක්ක පේන Sakura එක. ඉතින් මේ විදිහට යාළුවන් ආතල් එකට අරගෙන ඔයා පට්ට ආදල්ලයක් ගත්ත හැකි මේ විදිහට. ඉතින් ඔන්න එහෙනම් ඔයාලා වීඩියෝ එක කියපු විදිහටම මම කරලා දුන්නා. ඉතින් එහෙනම් guys සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන්. මැසේජ් එකක් දාපුවම ඔයාලට කිසි වෙනසක් නැහැ. V-badge වගේම පෙන්නනවා. ඉතින් සුපිරි ආතල් එකක් මේක. ඉතින් යාළුවනේ වීඩියෝ එකට like එකක් දාලා subscribe පාරක් දාන්න channel එකටත් වීඩියෝ එක තවත් කරලා බලන්න share පාරක් අල්ලලා දෙන්න. ඉතින් මම ඔයාලට පොඩි giveaway එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් ඒකේ තියෙන පොඩි task එකක් complete කරලා